එහෙනම් නුවන්සර්ගේ එතනින් යහට මේ ගමනට මේක හරි තල්ලුවක් මම හිතන්නේ. එතුමා ඇවිල්ලා ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරන්න පිස්සුවට නෙමෙයි. මම දැකලා නැහැ ඒ තරම් නියතමානීකම. ඒක තමයි මේ අපි මේ 10-15 දෙනෙක් දඟලන්නේ. ලෝකේ 90%ක් පිස්සු කෙලනකොට 10%ක් දඟලන්නේ. මේක කවුවන්නේ? ඒත් මේක අහන්නෙත් නැහැ. මේකට උඩිනුත් ආව එකක් දානවා. ඒ කරුවේ ස්වභාවය එහෙම එනවනේ. විවේචන ඉදිරිපත් කරනවා, මේවා කරනවා. මොකද හේතුව තියෙන්නේ එයා විනාශ වෙන ගමන් තව කෙනෙකුත් විනාශ කරනවා. එයා විතරක් විනාශ වුණා නම් කමන්නේ. මේ පරපුර ඉච්චරටම අඳපාල කරලා තියෙන්නේ. න්‍යෂ්ටි වල ශක්තිය නැති වුණාට පස්සේ විඥාණයෙන් නෙමෙයි බලන්නේ. තර්කයෙන් බලන්නේ. අර බලන්න. එතකොට ප්‍රාණ කියලා කියන්නේ දැන් මම දැක්ක නුවන් මහත්මයා ඔයගොල්ලන්ට හරි ලස්සන පොයින්ට් එකක් පැහැදිලි කරනවා. ලෙඩේ එනවා, කලබලේ එනවා, කේන්තිය එනවා. දැන් එන නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ. එන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැනේ. මට කවුරු හරි බයිනවා. බයිනකොට ඒක ඇතුලේ අර අමෝරාගෙන එන එක අරින් රිකවර් වෙනවා නම් ඔයාට කේන්ති තියනවද? නෑ. අර පුද්ගලයා දිහා බලලා අනුකම්පාවක් ඇති වෙන්නේ. අනුකම්පාවක්. එහෙම ශරීර කීයක් තියෙනවද කියලා අපි බලමු ඉස්සරහට. මේ ප්‍රැක්ටිස් එක ඇතුලේ. මේ ප්‍රැක්ටිස් එක ඇතුලේ යාම නියාම ඒකයි ආවේ. රකින්න ප්‍රතිපත්ති රකින්න. මේ කරන කියන දේවල් බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, අන්ත ඇතේ කොටා ගන්න එපා. පොඩ්ඩක් නිහඬව. තමන් අනුන්ගේ මේ වටපිටාව බලන්න නැතුව තමන්ගේ ඇතුළ බලා ගන්න. ඇතුළ බලන්න හොඳට. මේ හැම කතාවෙම තියෙන හෝමෝනත් එක්ක තියෙන සරලම ගනුදෙනුව. රිලැක්ස්. හොඳට පහසු වෙන්න. හොඳට පහසු වෙන්න. රයිට්. ඕගොල්ලෝ බීම බීලා තියෙනව නේද? කට ස්ට්‍රෝ එකක් කරගන්න. අර බටේ දාලා බීම බොන්නේ. කට ස්ට්‍රෝ එකක් කරගන්න. නිකන් බටයක් තියෙනවා කියලා කටේ හිතන්න. ඉස්සරහට ඕවා අපි හරියටම කරමු. දැන් කටින් ආන්න. දැන් හිතාගෙන කොන්ද කෙලින් තියාගන්න. වැඩේ කරන වෙලාවට හොඳට කොන්ද කෙලින් තියාගන්න. වැඩේ එතකොට මොකද ওই බට තියෙන්නේ ඇඟ ඇතුලේ. ඔයා නැමුණට පස්සේ ප්‍රතිඵල එන්නේ නැහැ. ඔයා හරියට කෙලින් තිබුණොත් හෙට උදේ මාර චේන්ජ් එකක් දැනෙනවා බොඩි එකට. අර වටපිටාවේ ඔටෝ හැදෙනවා. අන්න මේ මොකද මේකේ මේ මාර කෑල්ලක් ඇතුලේ තියෙනවා. මේක කියාගන්න බැරුණේ අපි අසරණ වෙන්නේ. මෙච්චර විද්‍යාත්මක ඒවට අරවට මේවට මේ ස්පිරිචුවල් එක විද්‍යාවට බද්ධ කරන්න වෙලා තියෙන්නේ. හෝමෝන ගැන කියන්න වෙලා තියෙන්නේ. සෛල ගැන, පටක ගැන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ගැන කියන්න වෙලා තියෙන්නේ. අපේ තියෙන මේ ප්‍රත්‍යාවර්ත ධාරාවන් ගැන කියන්න වෙලා තියෙන්නේ. මොකක්වත් නෙමෙයි. ඉස්කෝලේ අධ්‍යාපනය ඕනේ අපිට. හැබැයි හොඳට මතක තියාගන්න ස්වභාවික මේ ස්වභාවය අධ්‍යයනය කියලා කියන්නේ ඒකට වඩා ගොඩක් විශාල එකක්. ඒක අධ්‍යයනය කරන පිරිස තමයි බොහොම අල්ප. ඒක නිසා රයිට්. එහෙනම් හොඳට කොන්ද කෙලින් තියාගන්න, කට ස්ට්‍රෝ එකක් කරගන්න, කටින් අදින්න, උදරයේ පිරෙනකන් හුස්ම පුළුවන් ප්‍රමාණයට ගාලා ඇදලා ගන්න. ඔන්න පුරව ගත්තා. උදරයත් පිරලා, උරස් කුහරයත් පිරීලා. අන්න පුරව ගත්ත ටික ආපහු ප්‍රාශ්වාස කරන්න. පළවෙනි එක සාමාන්‍ය විදියට ඇරියා. සාමාන්‍ය විදියට ගත්තා. නැවතත් ආපහු ස්ට්‍රෝක් කරගන්නවා. කට උදරය පිරෙන්න. නාසයෙන් ආපහු මුඛයෙන්ම පිට කරනවා. අර ස්ට්‍රෝ එකම කරලා. වේගෙන් පිමින්න ඉස්සරහට ප්‍රාශ්වාසය. නැවතත් ආශ්වාස කරනවා මුඛයෙන්, නාසයෙන් දෙකෙන්ම මුඛය ස්ට්‍රෝ එකක් වගේ තියාගෙන. ප්‍රාශ්වාසය වේගෙන් ඈතට පිමිනවා.
රිලැක්ස්. තුන්වෙනි එකේ අත තියාගන්න මුවේ ඉඳලා අඟල් 4ක් විතර ඈති. මුකේ ඉඳලා අඟල් 4ක් විතර ඈතින් අර පිඹින හුලන් රොද අතට වදින්න. ගන්න හොඳ හුස්මක් ඇදලා ගන්න. නිකන් හිතන්න අතේ වැදිලා එනවා ඇදිලා කියලා. උදරය පුරව ගත්තා. වේගයෙන් අතට පිම්බා. දැන් අතල මුණ ඉස්සරහ පිට තියාගෙන ඉන්නේ. අතල මුණ ඉස්සරහ පිට තියාගෙන ඉන්නේ. අපි අත මෙහෙම S දෙකට පේන්න තියාගෙන ඉන්නවා. කටෙන් පිඹින එක අතලේ වදින්න. නැවතත් හුස්මක් ගත්තා. චූටි වෙලාවක් තියාගත්තා. වේගෙන් පිමින්. වේගෙන් පිමෙන්න. රිලැක්ස්. හොඳට සාමාන්‍ය ශ්වසනය කරන්න. හොඳට පහසු වෙන්න. දැන් ඔක කරපු අයට අද සාමාන්‍ය විදිහට අපි කරගෙන යමු. කරපු අයට තව කරන්න කියලා ඔළුවට එයි. අභ්‍යාසයෙන් පස්සේ රෙකෝඩින් එක බලාගෙන හරි එකේ දෙන්න. එච්චරයි. ඔන්න ඊළඟ වාරය හොඳට පහසු වෙන්න. දෙවතාවක් ඇද්ද ඇතුළට අර ගන්න එක අපි එක ඉල්ලේ අදින එක දෙපාරකට අදිනවා. ඒ කියන්නේ එකක් ඇදලා ඉවරලා ඒ ටික තියාගෙන තව චුට්ටක් අදිනවා. අලුත් අයට අමාරු නම් සාමාන්‍ය විදිහට යන්න ඉස්සරහට දිගට කරනවා. එතකොට දවසින් දවස කැපැසිටි එක වැඩි කරගන්න තියෙන්නේ. මහා එකක් නෑ. හෝල් කරන ඒවා තියෙනවා. ඒවා ඉස්සරහට ඉගෙන ගමු. power මුල ඉඳලා ජෙනරේට් කරගන්න තාලය. out of නැතුව අපි මූවමන්ට් එකටම යනවා. මූවමන්ට් එකට යනවා හරි ලේසි මේක. ප්‍රතිඵලත් එක්ක යන්නේ. ඒ වීස් තියෙනවා අරවා මේව කිව්ව නේද? ඒගොල්ලෝ හොඳට කරන්න. මේක උජායි වලට උජායි ප්‍රාණයාමයට සම්බන්ධ කරනවා ඉස්සරහට. ඉස්සලා මෙන්න මේ වෝකල් ඒරියා එක නිකන් ඔයගොල්ලෝ හිතන්න මේ උගුර දාන්න ප්‍රදේශය, ගෙල ප්‍රදේශයේ කොච්චර වටිනා තැනක්ද තියෙන්නේ. මම මේවා විස්තර කරන්නේ මොකද මේවා පේන්න ඕනේ අපට. මගේ උගුර මට කොච්චර වටිනවද? මේකෙන් පිට වෙන සවුන්ඩ් එක කොච්චර වටිනවද? මගේ හඬ දුර වෙලා තියෙන්නේ, දුර්වල වෙලා තියෙන්නේ මොකද? ඒක දුර්වල වෙන්න ඉස්සෙල්ලා ගොඩක් ඒවා දුර්වල කරගෙන එනවා බොඩි එක ඇතුලෙන්. එහෙනම් මේ තියෙන ක්‍රියාවලිය මේක දිගාර ගන්න ක්‍රමේ කට ස්ට්‍රෝ එක වගේ තියාගන්න උගුර ඇතුලෙන් අරගන්න. ගන්න. එක පාරක් ගත්තා. ඒ ටික රඳව ගත්තා. ගන්න තව පාරක්. එන්නේ පොඩ්ඩයි. ඒ ටික ගන්න. චුට්ටක් තියාගත්තා. එක ඉල්ලේ අත ඉස්සරහට තියලා අතට වේගයෙන් පිමින්න. අන්න හරි. බ්‍රෙත් එක දෙපාරකට ගත්තා. කට උල් කරලා. බ්‍රීත්. ඒක තියාගත්තා. ආපහු ගත්තා. අර බෝතලේ පතුලේ තියෙන ටික ආපහු වදින්නේ අපි. ඒ විදිහට අරගෙන වේගෙන් අත්ලට පිමින්න. පිම්බා. අත පුළුවන් ප්‍රමාණයට හොඳට පහසු වෙන්න. තව එකක් කට උල් කරලා ස්ට්‍රෝ එකකින් ගන්නවා වගේ ගන්නවා හුස්මක්. ඉස්සරහට නීට් කරගමු. එක දවසේම ඔක්කොම නීට් කරන්න බෑ. Tamanට ඇහෙන තේරෙන පරිදි. ආපහු ගත්තා. ඔන්න පිරිලා උරස් කුහර උදර කුහර දෙකම පිරිලා. තෙරපුව යටට. අන්න අර පුරුව ගත්ත එක තෙරපුවා මූලාධාරයේ පැත්තට. අර ඉස්සලා තමයි තෙරපුවේ. ටිකක් වෙලා තියලා වේගයෙන් එළියට පිම්බා. මේක දිගාරින්න හදන්නේ. මේක දිගාරින්න හදන්නේ. චූටි අපහසුයක් එයි. මේ මොකද්ද බලයි අලුතෙන්ම අහු වෙනකොට කොහොමද මම මූලයට තෙරපන්නේ කියලා. යටි බඩට තෙරපන්න. ඔය টয়ලට් එකට ගිහිලා කරනවා. අපි මල මුත්‍රා යන්නේ නැති වුණාම චූටි තල්ලුවක් දෙනවා මේ පද්ධතියට. බය වෙන්නේ නැතුව කරන්න. මොකද තමන්ගේ පද්ධතියනේ තල්ලු කරන්නේ. නේද?
එතකොට එතකොට මෙන්න මේ තල්ලුව නැවතත් ගන්න ප්‍රශ්න තියෙන ඒවා ඔළුවේ තියාගන්න අපි අවසානයේ අවස්ථාවක් දෙනවා. එතකොට අහගමු මොකද නැත්තම් සමස්තේ නේද? අපි යන්නේ Zoom එකකින්නේ. ඒක නිසා ඒවා ටික අපි නිරාකරණය කරමු හිමීට. ප්‍රශ්න එනවා. දැන් ප්‍රශ්න එනවා සර් බඩ පිම්බෙන්නේ මෙහෙම එකෙන්නේ මෙහෙම පපුව පිම්බෙන්නේ නේද? හුස්ම වැටෙන්නේ. ඔව් අපි කරගත්ත සංවර්ධනය තමයි ඔය. ඒකයි. ඔයගොල්ලෝ බුද්ධම ශක්තියක් තියෙන අය. හොඳට මතක තියාගන්න. මේක පීලර දැම්මට පස්සේ බලන්න කොහොමද කියලා. පරිසරය වෙනස් වෙනවා, වැඩ වෙනස් වෙනවා, තමන්ගේ වැඩ ටික කරගන්න ආස හිතෙනවා. උදේ පාන්දර නැගිටින්නේ මලක් චූදිනවා වගේ හරිම ආසයි. දවස ගත කරන්න ආසයි. මේ එකයි හදන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ? ප්‍රාණ මේක තර්කේ හොයාගත්තට කමන්නේ. තර්කේ තුල ඉඳගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් නම්. එහෙම නැත්නම් තර්ක කර කර පැත්තකට වෙලා ඉන්න එපා. අනේ හුස්ම ප්‍රාණ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ඔව්. මේක නවතින දවස මරණේ. වැඩන්නේ බොඩි එකේ කිසිම කැලලකින් වැඩන්නේ. කුණු වෙනවා. ඕජස් ගලනවා. මේ දසවිදේකේ තියෙනවා අන්තිමට ධනංජය කියන්නේ මේකේ තියෙන ඕජස. ඒකේ තියෙනවා ඊට පස්සේ සායවිද ශෝධන ක්‍රම නේත්‍රි ජල නේත්‍රි සූත්‍ර නේත්‍රි කියලා ඔහොම තියෙනවා. එතකොට ඒව මේ හරි සරලයි. ඉතින් ওই ටික කරගෙන යන්න පුළුවන්. ද්‍රෝති බාස්තික ත්‍රාටක කියන ඒවා කපාල බාති ඕව අපිට කරන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි මෙන්න මේ out of breathing තත්ත්වය ඔයගොල්ලෝ හරියට හදාගෙන මේ මුල් කෑලි කියලා දුන්නම ඔය බෙහෙත් දෙන අයට ලෙඩේ. ඒගොල්ලන්ගේ බිස්නස් නැති වෙනවා. නිරෝගී මිනිස්සු ටිකක් හැදුනට පස්සේ අන්න ඒකයි. ඒක නිසා විකෘති වෙච්ච එකක් මේක අහන්නෙත් අහලා තේරුම් ගන්නත් 10-15 වතාවක් යනවා. ඒකට ඉඩ දෙන්න. ඉඩ දෙන්න. දේශනේ ඇහින්නම පිනකට මම විශ්වාස කරන දේක එහෙම නැත්තම් කිනම් හෝ තර්කයක් ඇවිල්ලා ඒක මායම තමයි. මේව බින්දිනවා. ප්‍රාණ කියන්නේ පොඩි එකක් නෙමෙයි. නිතරම ප්‍රාණ කියන්නේ අපි දෙන මාන්සි වුණා මාස 6කටත් වැඩි මං හිතන්නේ. කී නෝනුත් කරේම ඉන්දිකයි මේක කරමු. එයාට පුදුම පිපාසයක් තියෙන මිනිස්සු වෙනුවෙන්. අපි දෙන්න පාස් වෙන කෙනෙක් ඉන්න උතන. එතකොට මේ ඔක්කොම අපි එකක්. අපි එක ෆැමිලි එකක් මේ. අපේ පරමාර්ථයම තියෙන්නේ අර අල විකුණන එක අල විකුණන ලුණු විකුණන එක ලුණු විකුණන වගේ අපට ඕනෙම රෑ නිදි නැතුව කතා කරන්නේ මෙන්න මේකට මේ හුස්ම ටික හරියට ගන්න මේක ආස්වාස ප්‍රාස්වාස කරලා නිින්ද යන ඊටත් වඩා දුකම එක තමයි මේ දරුවෝ ටිකට ඇවිල්ලා තියෙන ව්‍යසන ටික සීනි කියන්නේ හරි සරල එකක් මේක නවත්තන්න පුළුවන් මේකේ හරිම සරලයි අපේ ඒක ඔප්පු කරලා තියෙන අපි ක්ලාස් ඇතුලේ කැන්සර් සෛල පවා නවතින දෙයක් ප්‍රාණ කියලා කියන්නේ ප්‍රාණික බොඩි එක විනාශ වුණාට පස්සේ ඔයගොල්ලෝ එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ හදාගන්න ඔළුව අද හදාගන්න මේ ස්වභාවික දේ අපට ඇහෙන්නේ ස්වභාවයක් නිසා මේක ගන්න බෙහෙත් පෙති දෙන්න ගිහිල්ලා channel කරන්න කිසිම එකක් නැහැ ඔළුව හදාගන්න මේක මෙන්න මේ වෙලාවේ මගේ වැඩ ටික මම නවත්තලා මේ විනාඩි කිහිපේ මගේ ඔළුව හදා ගන්නවා මෙතනට මට හෙට දවස් හොඳට ජීවත් වෙන්න ඕනේ. ආපහු මේක හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. එහෙම හිතාගමුකෝ. හම්බෙච්ච ටික මම හොඳට ඉන්නවා කියලා හිතන්න. ඒත් එකම මෙච්චර සැප සම්පත් මට තියෙනවා නම් මේවා අරන් දුන්නේ මෙයා නිසා. එහෙනම් මෙයාට සාත්තුවක් දෙන්නේ නැතුව මොන හතිලවද වෙන ඒවට දීලා. ඇයි මෙයා ගැන හිතන්නේ නැත්තේ? මෙයා ඇඳට වැටුණට පස්සේ ඕගොල්ලෝ හිතන්න හදන්නේ. එහෙනම් මෙන්න මේකට නවතින්න